Hello guys, welcome back to my YouTube channel. අදත් එන්න වගේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ ඩේ vlog එකක්. ඩේ vlog එකක් කිව්වට මේක දවස් දෙකක් මගේ උදේවරුව ගත වුණේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. උදේම මං හැදුවා මැංගෝ අයිස් එකක්. මේ දවස්වල අපේ ගෙදර අඹ තියෙනවා. ඒ නිසා මං හිතුවා මේ මැංගෝ අයිස් එක හදලා බලුවොත් හොඳයි කියලා. මේ මැංගෝ අයිස් එක හදන්න අඹ කෙසෙල් දෙහි ඒ කියන්නේ ලයිම් හරි ලෙමන් හරි තව මී පැණි වගේ චූටි අමුද්‍රව්‍ය ගානක් තමයි ඕනේ උනේ. මම මේක බැලුවේ ෂෝට්ස් වීඩියෝ එකකින් කිව්වනේ. මම මේ රෙසිපි එකේ තියෙන ෂෝට්ස් වීඩියෝ එකේ link එක මගේ description box එකේ add කරන්නම්. ඔයාලත් පුළුවන් නම් ඒ මැංගෝ අයිස් එක try කරලා බලන්න කියලා මම ඔයාලට කියනවා. ඊළඟට මේ මං හිතන්නේ මට මතක නෑ මං ගියේ 11ට විතර අපේ අම්මත් එක්ක මං ගියා ටවුන් එකට කිව්වට මම යන්නේ හොස්පිටල් එකට හොස්පිටල් එකට ගියා මගේ එක්ස්රේ එකක් ගන්න තිබ්බා මම මේක ගොඩ දවසක් තිස්සේ කල් දදා හිටපු වැඩක් හැබැයි ඒකට ආයි තවත් දවසක් නැහැ ඊට පස්සේ දවස් මට එක්ස්රේ එක ඕනේ ඒ නිසා මායි අම්මයි හදිස්සියෙම ගියා හොස්පිටල් එකට මගේ එක්ස්රේ එක අරගෙන එන්න හොස්පිටල් එකේ වැඩි වෙලාවක් අපිට එහෙම ඉන්න ඕනේ නැහැ. අපි ඉක්මනට ගිහපු වැඩේ කරගන්න පුළුවන් වුණා. පැයක්වත් අපි එතන හිටියේ නෑ මට මතක විදියට. ඉතින් ඒ වැඩේ ඉක්මනට ඉවර වෙච්ච නිසා අපි ඉක්මනටම ගෙදර එන්න ලෑස්ති වුණා. එද්දි නම් මට වීඩියෝස් ගන්න උන්නේ නැහැ. මොකද එද්දි හිතුවේ නැති විදියට එකපාරට වහින්න පටන් ගත්තා. ඒ නිසා මට වීඩියෝස් ගන්න උන්නේ නැහැ. අපි හැබැයි තෙමීගෙනම ගෙදරට ආවා. මොකද අපි ගෙදරන එන්නේ. ඒ නිසා අපි ඉක්මනටම එහෙනම් අපි යන් ඊළඟ දවසේ මොනවද උනේ කියලා බලන්න. මේ ඊළඟ දවසේ උදෙන්ම මං ගියා හොස්පිටල් එකට. මං කිව්වේ මායි අපේ අම්මයි ගියා හොස්පිටල් එකට මගේ එක්ස්රේ එක පෙන්නන්න. මම මේ දවස් ටිකේම හොස්පිටල් එකට යන්නේ. මම මේ දවස්වල මගේ දත්වලට ප්ලේට් එකක් දානවා. ඒකේ වැඩවලට තමයි මම සැරින් සැරේට හොස්පිටල් එකට යන්නේ. මම මේක දාන්නේ ප්‍රයිවට් නෙමෙයි මම මේක දාන්නේ හොස්පිටල් එකේ. ඒ ගැන විස්තර මම ඔයාලට ෆුල් vlog එකකින් අරන් ගෙන්නයි කියන්නේ කොච්චර කාලයක් යනවද එතකොට කොහොමද මේ දේවල් උනේ කියලා ඇත්තටම ගොඩක් විස්තර තියෙන vlog එකක්. ෆුල් vlog එකක් විදියට ඉස්සරහට මම ඔයාලට අරන් එන්නම් මගේ දත්වලට ප්ලේට් එක දාලා ඉවර වුණාට පස්සේ. අදත් මට හොස්පිටල් එකේ චුටි වෙලාවක් ඉන්න උනේ. ඒ නිසා ඊළඟ මායි අම්මයි ටවුන් එකටත් ගිහින් ගෙදර එන්න තමයි ලෑස්ති උනේ. අදට මගේ vlog එක මෙතනින් ඉවර කරන්නම්. ආයෙමත් ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.